හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා සොචාන් වලට සොචාන් වල තියෙන බුෆේ එකට. ඉතින් හවස 4:00ට තමා මේ බුෆේ එක ඕපන් වෙන්නේ. ඉතින් අපි බලමු අපි මොනවද කෑවේ බිව්වේ කියලා බලන්න. ඔන්න ඉතින් මෙතනින් අපිට කැමති මස් ආදි තෝරගන්න පුළුවන්. තියෙන්නේ ඌරු මස් සහ තාරා මස්. ඉතින් ඒවත් එක්ක මෙතන තියෙනවා රාමෙන්. ඉතින් කැමති නම් රාමෙන් එක්ක රස බලන්නත් ඔන්න chance එක තියෙනවා. මේ තියෙන මං ආසම දේ මන්දු එහෙම නැත්නම් ඩම්ප්ලින්ග්ස්. ඉතින් මේක හරිම රසයි. ඊට පස්සේ මම ගත්තා ඉස්සෝ. මම ඉතින් ගොඩක් කොරියන් කෑම ජාති කන්නේ නැති නිසා මම කනේ වගේ ටිකක් තෝරගත්තා. ඒ තෝරගෙන මෙන්න මේකේ මේ ඔය තියෙන පැටියට දාලා තමයි මස් එහෙම පුච්චගෙන කන්න ඔය දාලා තියෙන කිම්චි. ඊට පස්සේ අර පැලමුන් තියෙනවා. ඔය ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් තෝරගෙන ආපු ඔය සුදු ලුණු වගේ දේවල් ඊට පස්සේ බිම්මල් වගේ දේවල් දානවා. දාලා ඉතින් ඔහොම පුච්චගෙන ඔය වගේ සලාද කොළ වල හරි ඔය උතන තිබුණ අනිත් කොළ ಜಾති වල හරි තියාගෙන මෙන්න මේ විදිහට කන්න තමයි තියෙන්නේ. අපි මේ පුච්චන මස් වල තෙල් ඔක්කොම බේරිලා වැටෙන්න මෙන්න මේ කප් එකට. ඉතින් ඒකෙන් මස් වල තෙල් රැඳෙන්නේ නැහැ ගොඩාක් ඔක්කොම අයින් වෙනවා. ඉතින් මේකත් රස පළතුරක් මම අර නිකන් එකපාරට දකිනකොට නිකන් හිතෙන්නේ අර පයිනස් කෙඩි වගේ. මේ ඉතින් ඒකේ උනට හරිම රසයි. වලක් කාලා තියෙනවද දන්නේ නැහැ. මම මෙතෙන්ට ආවට පස්සේ තමයි දැක්කේ ඒක. ඔන්න ඉතින් මම මේක සුද්ධ කරා. මේකේ ඇතුළත් හරියට රම්බුටන් ගෙඩියක මදේ වගේ කනකොටත් එහෙමයි. හරිම රසයි රම්බුටන් වගේ තමයි. හැබැයි රම්බුටන් වල රසයට වඩා චුට්ටක් වෙනස්. ඔන්න ඉතින් අපි අර පුච්චගත්ත මස් වල අර ගොඩක් සමහර පිච්චිලා ඔය තිබුණේ ඒවා එහෙම ඒ ටික මෙන්න මේ විදිහට ටිෂු වලින් පිරිසිදු කරගත්තා. ඊට පස්සේ අන්තිම හරියේදී අපි අරගත්ත කිම්චි ඊට පස්සේ ඉස්සෝ ಜಾති ඔය උතන තිබුණ සලාදේ ඔය ඔක්කොම එකට දාලා මෙන්න මේ විදිහට කලවම් කරලා කලවම් බත් එකක් හදන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඔන්න දැන් අපේ කලවම් බත් එක ලෑස්ති. ඉතින් මේක හරිම රසයි. මෙන්න මේ වගේ කිම් කොලයක තියලා ওই විදිහට බත් ටික දාගෙන කනකොට තවත් රසයි. ඉතින් නිකම්ම කන්නත් පුළුවන්. ඒ වුණාට කිම් කොලයක කනකොටත් ගොඩක් රසට තියෙනවා. ඔන්න ඉතින් අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් අපි දැන් මේ ගෙදර යන්න තමයි ලෑස්තිය. ඉතින් මේ බුෆේ එකට එක්කෙනෙකුට වෙන වියදම වෙන්නේ මාන් 1යි චොනන් 8ක්. ඉතින් අපි දැන් කාලා එළියට යන්න තමයි ලෑස්තිය. ඉතින් අපි එනකොට අපි තමයි මුලින්ම මේ කඩේට ආවේ. ඔන්න දැන් බලන්නකෝ ඇවිල්ලා ඉන්නේ සෙනඟ. ඉතින් ගොඩක් සෙනඟ මේ කඩේට එනවා. ඉතින් මේ තියෙන්නේ කඩේ. ඔන්න අපි දැන් යන්න තමයි ලෑස්තිය. ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටමත් සුබ දවසක්. ගිහින් එන්න.